Yes. Martha, can you hear us? Okay. පොතනද ඒක බැලුවනේ. Sorry. How did you overcome those? So එක කියන්න යනවානේ. ස්ටඩි ලීව් එකේ කරෙක්ට් කරගන්න නෙමෙයි. අර පර්මිෂන් එක ගන්න එක ගැන මොකද කියන්නේ? මේ අර මේ ඩේටා කලෙක්ෂන් එකේ ඔක්කොම ප්‍රශ්න ටික හරියද? නෑ ඒකේ දෙවෙනි එක තමයි මේක කතා කරන්නේ. ආ. මේකේ තියෙන how did you overcome ඒදි ස්ටඩි ලීව් එකේ හින්දා අපිට ගන්න බැරි වුණා කියන එක ඉතින් අපිට ඉතින් මොකක්ද ඉතින් ඒකට කියන්නේ? ඒකට සොලියුෂන් එකක් නැහැ නේ ස්ටඩි ලීව් ඉවරනා හිටිය කියලා කියන්නේ. ස්ටඩි ලීව් එතකන් ඉතින් අනිත්තාගේ ටික කලෙක්ට් කරා. මේ ඒක ඉතින් ඉන්එවිටබල් දෙයක් නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. පර්මිෂන් ගන්න හැමදාම ගියා කියලා තමයි කියන්නේ. පර්මිෂන් ගන්න කියමු දරක මැනේජ්මන්ට් එක එක්කෙනා එන්නේ මාසෙට එකපාරයි ඒ දවස් හොයාගන්න බෑ මැනේජ්මන්ට් එක මොකක්ද අර තිබ්බනේ එකක් මොකක්ද සයන්ස් එකේ. ඔව්. නෑ කෙලින්ම හම්බෙන්නත් එයා හිටියේ නම් හම්බ වෙනවා. අර රැන්ඩම් දවසක මම නිකන් යද්දි ඉඳලා මං ගියේ එකපාරට. නැත්තම් ඉන්නේ. එහෙම නැහැ. එයා හොඳයි. මේ අමාරු උදව් කරා. ඒ වුණාට අර අපි කියමු මේ ඩිලේ එකක් වුණා. මොකද මේ ඩීන්ස්ලව මේ ඒ කියන්නේ අපිට නෑ ඒ කියන්නේ අපි ඉතින් ක්ලිනිකල් එක්කනේ කරන්නේ ඔක්කොම. අපි කියමු ඉතින් මේ ක්ලිනිකල් සෙට්ලා ගොඩක් කරාට යනකොට මේ අපිට ඒ chance එක මිස් වුණා කියලා නේ. ඔවුනේ ඒක හොඳයි නේ. ඒ කියන්නේ ලොජිකල් නේද? ඔව්. මොකද නෑ ඒ කියන්නේ ආයේ ඒක වේ ක්ලිනිකල් ඇතුලේ කරද්දී අමාරු නා කියලා අපිට ඩිෆිකල්ටි එකකට දාන්න පුළුවන් නේ. ඕවර්කම් කරා කියන එකට දාන්න පුළුවන් මේ සමහරට අර අපි පර්මිෂන් නෑ අපි පර්මිෂන් ගත්තේ අර සර්ගෙන්. ඊට පස්සේ අපි මේ කලින් ආවනේ එක්ස්කියුස් කරලා ඒව කිව්වම හොලක් නෑ. අපි දවස් දෙක තුනක් try කරා ක්ලිනිකල් ඉවරලා ඇද්දි එතකොට නෑ ඊට පස්සේ එක දවසක් අපි ක්ලිනිකල් වලින් කලින් පර්මිෂන් අරගෙන ආවා කියලා කිව්වා. අපි මේ අර කන්සල්ටින්ගෙන් පර්මිෂන් අරගෙන ඒක ඕවර්කම් කරපු විදිහක්නේ. මේ ඒක ඒ කියන්නේ ක්ලිනිකලුත් තියෙද්දි කරපු එක ඒකත් එක ඩිෆිකල්ටි එකක්. එතකොට අපි ඒක ඕවර්කම් කරේ මේ කන්සල්ටන්ට්ගෙන් පර්මිෂන් අරගෙන මම ගියා මේ මොනවද මේ අපේ ඩේටා මේ මොනවද රෙප්‍රසන්ටේටිව්ස් හම්බෙන්නයි ඒවට. එතකොට මේ
අර ඇඩ්මිනිස්ට්‍රේටිව් මොකද ඩීන් හම්බෙන්න ගොඩක් මේ කල් ගියා because මේ එයා හැම වෙලේම ඔෆිස් එකේ නෑ කියලා කියමු. ඉතින් ඒ කියන්නේ it was hard to find a සවුලක් ඉදන් ඒකින්ද මේ ඒකින්ද දවසක් කලින් පර්මිෂන් අරගෙන ආවා. ඊට පස්සේ එදා හම්බුණා කිව්වනේ. මේක ෂේප් නේ එතකොට දෙකම පොඩ්ඩක් ආවම කවුද යා කවුද එකන් ඩීන්ද මොකේ මේ ඩීන්ද සයන්ස් ෆැකල්ටි ඊට පස්සේ ඊට පස්සේ තව මොනවද ඕවර්කම් කරන්න තිබ්බේ කොස්ට් එක ගත්තොත් ඉතින් අපි ඉතින් ඉතින් අපි කොළ දෙකක් වගේ යන්න නැතුව එකම කොළේ දෙපැත්ත පින්ටන විදිහට අපි ඒක මැනේජ් කළා මේ අනිත් එක අඩු තැනක් බලලා ඊට පස්සේ අපි කොස්ට් එක බෙදාගෙන කරා. ඉතින් ඒක එහෙමනේ නේ. ඕනේ ඒ වෙලාවට පුළුවන් වුණොත් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා කියමු පොඩි සජෙෂන් එක. මේ එහෙම කියලා කියවනේ කොස්ට් එක ඇසුනා මොකද ගන්න පොඩ්ඩක් හස ඊට පස්සේ තව අනිත් මොනවද රෙප්‍රසන්ටේටිව් ලගේ කන්ටැක්ට්ස් හොයාගන්න අපි කියමු මේ ඩීන් එහෙම උදව් කරානේ. ඒවත් කියමුනේ. හලෝ හෙල මොකද්ද නෑ නෑ අර අපි කියමු කන්ටැක්ට් හොයාගන්න ළමයින්ගේ අමාරු කතාව කිව්වනේ. ඒක ඩීන් උදව් කරානේ අපිට. ඔය කියමුනේ ඒකත් ඕවර්කම් කරන්න පුළුවන් වුණ විදිහක් නෑ අපිට මේ ඔෆිස් වලින් සමහර මේ ඒ කියන්නේ ඔෆිස් වලින් කන්ටැක්ට් කරලා දුන්න කෙලින්ම මේ රෙප්‍රසන්ටේටිව්ලාගේ කන්ටැක්ට් නම්බර්ස් දීලා and it was easy කියලා කියමු. එතකොට කන්ටැක්ට් කරගන්න. ඊට පස්සේ ඉතින්ද අර යන්න පුළුවන් ගන්න මේ රෙජිස්ට එකෙන් අර එවි ෆෝත් ෆීම උනුන්ද ඒකට හෙල්ප් කරා කියලා රෙප්ස්ලාගෙන අර විදිහටම ඉගැන ඩීන් ලෝදෝ කරාගේ ඇගන ඩිෆිකල් ඉගැන ඩිෆිකල්ලි කෙන හරි ඔක්කොම ගිල්ලා කවන්සාර් කවන්ස් ගන්න ඉදන් අර ඔක්කොම හෙල්ට හෙල්ප් කරේ ඩීන්ස් ලගලි කියන්න පුලන්නේ සොර මේ රෙප්ස් ලගලි කියන්න පුලන්නේ විය ඔවුනේ එයාලනේ ඇත්තටම ඉතින් ඇත්තටම කිව්වේ කවුන්ට් කොච්චරක් ඉන්නවද නේද? එහෙම කියමුනේ. එක්ස්ලා හෙල්ප් කරා මේ ටෝටල් අර කවුන්ට් එක කොච්චරක් ඒ කියන්නේ අර අපේ සාම්පල් සයිස් එක අනුව ප්‍රොපෝෂන් බෙදන්න එහෙම. ඉතින් අපිට ඕනේ වුණානේ මුලදී කොච්චරක් ඉන්නද කියලා. එතකොට මේ ඒක ඔෆිස් එකෙන් දුන්න කියනවද රෙප්සා දුන්න කියනවද? මොකද ඒක දුන්නේ ඔෆිස් එකෙන් ඔෆිස් එකෙන්. එකැන මේ ෆුල් ගානද මුල්ලු ගානද හැබැයි හැම එකෙම දුන්නෙත් නැහැ. මැනේජ්මන්ට්ෙන් කිව්වා නේව දෙන්න බෑ කියලා සයන්ස් එකෙන් නම් දුන්නා. මේ එන රෙප්ස් එකෙන්. ඔව් අර මැනේජ්මන්ට් එකේ බෑ කිව්වේ මතකද? ඔව් එන රෙප්ස් දුන්න කියවනේ. ඔව් රෙප්ස් ලගීම එතකොට මොන හරි මිස් වුණාද චැලෙන්ජස් වල? ඔක්කොම කතා කරා නේද? ඔක්කොම හරි අර ස්ටඩි ලීව් කතාව තමයි කියන්න බැරි එක කියන්න ස්ටඩි ලීව් එක හුවත් එහෙම ඉතින් අවුලක් නැහැ නේ. ඒක ඉතින් කරන්න දෙයක් තිබ්බේ නැහැ කියලා කිව්ව ඉතින්. ඒ කියන්නේ ළමයි එනකන් ඉන්න උනා කියලා කිව්ව. ඒක හැම ෆැකල්ටි තිබ්බේ නැහැ නේ. එතකොට මේ ෆුල් ටීම් එකතු කරා ගේම කරන්නේ. ඔව් ආර්ට් එකේ තමයි තිබ්බේ. මේ රුවන්ත මේ ඔයා රෙකෝඩ් කරාද ආයේ?
හරි. ආර්ට් එකේ තමා තිබ්බේ. එතකන් අනිත් ඒවා ටික කම්ප්ලීට් කරා මේ අරක මේ ඉතින් ඩිලේ එකක් තිබ්බා. බට් ඉතින් ඒකට කරන්න දෙයක් තිබ්බේ නෑ කියවනේ. ඔව්. එහෙම කියමු. ඊට පස්සේ ඒක මොකක්ද? ඒ ටික හරි නේද? එතන මේ ඕකම් කරන එකට. මොකද්ද? ඒ ටික හරි නේද? කියන්නේ ඕකම් කරන ප්‍රශ්න ටික හරිනේ. ඊට පස්සේ oh when did you ඔය collect duration of data collection ඒක අපි methodology අර කියලා තියෙනවා අර ආයේ අරගේ total තියෙන ටික තමයි තියෙන්නේ. ඒ total research එකනේ duration එක කියද්දි ඒතකොට මම මාස දෙකක් දාලා තියෙනවා මේකට. ගාන් chart එකට. ඒකේ තියෙන්නේ මැයි ජූනි කියලා. 2 months කියලා කියමු. after covid කියලා එකක් නැහැ නේද අපිට. How did you validate your data collection? validate කියන්නේ උකට අන්තිමට තිබ්බ නේද? ඔය validity කියන්නේ අර මේ bias එක ගැන අහන්නේ. ඒක තියෙන්නේ අන්තිම ඩිස්කෂන් එකේ. රුවන්ත මතකද එදා මම කිව්වා. ඒකනේ. ඔව් 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 ඔව්. එතකොට ඔව් ඒක දන්නෙත් නෑ හැබැයි. මම ඒක ලියාගත්ත ටික නම් කියන්න පුළුවන්. එදා මේ මැඩම් කිව්වේ උදිට කියන්න ඕනේ නේද? ඉන්වන් මේ ඒ කියන්නේ උදිත් අර පිට 91 ඔව් 91 පිටුවේ තියෙනවා external validity internal validity කියලා. ඒකේ තියෙන්නේ මේ මොකද පිටුව 91 තියෙනවා internal validity external validity කියලා කතාවක්. ඒ කියන්නේ ඒකෙන් ඒ කියන්නේ අර නිකන් බයස් මං කියවරට බයස් එක කොතර දුරට අපි data collection එකට බලපෑවද වගේ එකක්. ආව් ඒක මේ මම දන්නේ මම එතන ලියලා තියෙන එක හරියට කියලා කොහමද මැඩම් කිව්වේ නම් internal validity කියන්නේ ඒ කියන්නේ අපිට ආපු රිසර්ච් ටික ඒ කියන්නේ ඒකේ තියෙන අර associates මේවා associated factors කියලා ආපු රිසර්ච් ටික කොච්චර දුරට trueද කියලා කියන එක. හරිද? ඔව් external validity කියන්නේ ඒ තියෙන data අපිට general population එකට generalize කරන්න පුළුවන්ද කියන එක. හරිද? population ඔව් හරි එතකොට internal validity එකට එන්නේ ඒ කියන්නේ internal කියන්නේ ඇතුලේ කියන එකනේ. ඒ කියන්නේ අපි මේ question එක ඇතුලේ තියෙන ප්‍රශ්න කියන්නේ නිකන් issues ඒ කියන්නේ bias ගැන කතා කරන්නේ. ඒ කියන්නේ එතන තියෙන පුළුවන් selection bias, information bias අර මොනවද observer bias ඊට පස්සේ recall bias මොනවද එහෙම කිහිපයක් තියෙනවානේ. ඒතර අපි ඔව් එක එක කියන්න ඕනේ මේ ඒ බයස් අපි මිනිමයිස් කරේ කොහොමද? ඒකින්ද අපේ ඉන්ටර්නල් වැලිඩිටි එක වැඩි කියලා. ඒ කියන්නේ අපේ මේ ඇසෝෂියේෂන්ස් ගොඩක් ට්‍රූ වෙන්න chance එක වැඩි කියලා. එතකොට මේ එකෙන් ඒවා ඔක්කොම මේ එහෙම නේද රුවන්ද? ඔව්. එතකොට ඉන්ටර්නල් වැලිඩිටි එකට අපිට කියන්න පුළුවන්. internal මොකද කිව්වේ
ඉන්ටර්නල් එකේ බයස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ අර කොච්චර දුරට අපේ ඇසෝසියේෂන් throughද කියන එකයි. ඔව්. එතකොට ඒ කියන්නේ මේ ඒකට තියෙන බයස් ඔව් සිලෙක්ටිව් කියලා කියනවා. සිලෙක්ෂන් බයස් එකේ අපි අඩු කරගත්තේ අපේ සැම්පලින් මෙතඩ් එකෙන්. ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් එකෙන් රැන්ඩම් කරපු හින්දා මේ සිලෙක්ෂන් බයස් එක අඩු වුණා. හරිද? ඊට පස්සේ රිකෝල් බයස් එක අඩු වුණේ අපි අර ගොඩක් මේ ලොකු ගොඩාක් පාස් දෙයක් අහන්නේ නැහැනේ. රීසන්ට් මෙමරි එකක් වගේනේ අහන්නේ. එතකොට රිකෝල් බයස් එක අඩුයි කියලා කියන්නේ. අනිත් එක අපේ ගොඩක් ක්වෙස්චන්ස් එහෙම රිකෝල් කරන්න තරම් දේවල් නැහැනේ. නෑනේ. ඔව්. 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 ඒකින්ද අඩුයි. එහෙම මේ අනිත් එක ඒවා ගොඩක් ඒවා රීසන්ට් මෙමරි නෙමේ. නිතර නිතර මේ ළඟදි වගේනේ නැවැත්තුව. ඒකින්ද ඔව්. රිකෝල් බයස් එක ගොඩක් අඩුයි. ගොඩාක් ෆාස්ට් එකට යන්නේ නැහැ. ඊට පස්සේ අනිත් එක ඔබ්සර්වර් බයස් නේද අර මේ ඔබ්සර්වර්ද ඒකට කියන්නේ. ඔව්. මොකක්ද ඒකට කියන නම දන්නේ මොකක් හරි අර ඒ කියන්නේ ඔබ්සර්වර් මත රඳා පවතින්නේ නැහැ කියන්නේ මොකද දැන් අපි මේ ඇඩ්මිනිස්ට්‍රේටර් නම් ඒ කියන්නේ ඉන්ටර්වියුවර් බේස් ගත්තොත් ඔයාගේ මත රඳා පවතිනවනේ එයාගෙන් ගන්න ඩේටා එක වගේ. ඒ වුණාට මේකේ සෙල්ෆ් ඇඩ්මිනිස්ටර්ඩ්නේ. එතකොට මේ ඒ බයස් එකක් නැති වෙනවා. සෙල්ෆ් ඇඩ්මිනිස්ටර්ඩ් හින්දා ඒ බයස් එක කොහොමද නැති වෙනවා. අනිත් එක තව ටික ඔව් ඒ තුන තමයි මේන්ලි මැඩම් කිව්වේ හරිද? එතකොට මේ වගේ අපි බයස් එක ගොඩක් අඩුම කරපු හින්දා අපේ මේ ගත්ත ඇසෝසියේෂන්ස් ගොඩක් වෙලාවට ඒ කියන්නේ වැලිඩිටි එකක් තියෙනවා. ඇසෝසියේෂන්ස් ගොඩක් ට්‍රූ වෙන chance එකක් තියෙනවා. ඒකින්ද තමයි අපි කියන්නේ මේකේ ඉන්ටර්නල් වැලිඩිටි එක තියෙනවා කියලා. හරිද? ඔව් ඔව්. එතකොට ඒක හරි. ඊට පස්සේ එක්ස්ටර්නල් වැලිඩිටි කියන්නේ එළියනේ. එතකොට මේ ඇතුලේ ගත්ත ඒ ඇසෝසියේෂන්ස් එළියට ඇප්ලයි කරන්න පුළුවන්ද? ජෙනරලයිස් කරන්න පුළුවන්ද කියන එක තමයි එක්ස්ටර්නල් කියලා හන්නේ. එතකොට කියන්නේ මේ මම දන්නේ අපේ අහන්න පුළුවන් ඉතින් දැන් මේ ගත්ත එක මේල් පොපියුලේෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන්ද නැත්නම් ප්‍රයිවට් යුනිවර්ට ඇප්ලයි කරන්න පුළුවන්ද නැත්නම් ඕවරෝල් ලංකාවෙම ෆීමේල්ස්ට ඇප්ලයි කරන්න පුළුවන්ද වගේ ඒවා තමයි අහන්න පුළුවන්. එතකොට ඉතින් කියන්න ඕනේ මේ අපේ ඩිමොග්‍රැෆික් අපි ගත්ත කට්ටිය වෙනස්නේ. ඒජ් ගෲප් එකයි ෆීමේල් අර අනිත් එක এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස්. එතකොට සමහරට ඇප්ලයි කරද්දි මේ ඒක එහෙම ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එකම මේ පොපියුලේෂන් එකේ මේ විදිහ වෙනස්නේ. ඔව්. එතකොට අර එහෙම හැමෝටම ජෙනරලයිස් කරන්න බෑ කියලා. එහෙම එකක් තමයි කියන්නේ මැඩම් ඉතින් තිවාන් ජෙනරලයිස් කරන්න බෑ කියලා තමයි කියන්නේ නේද? ඔව් ඒ කියන්නේ යාලා අහන පොපියුලේෂන් එක අනුව තමයි. හැබැයි අර මැඩම් කිව්වේ තිවාන්ට බැහැ කියලා. ඒ අර තිවාන්ගේ එක ප්‍රයිවට් යන්න කරන්නේ. ඊට පස්සේ මැඩම් කිව්වේ දැන් ඕක ගවර්න්මන්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා අහුවොත් ඒක වෙනස් එක බැහැ කියලා කිව්වේ. මේ ඔව් වෙන්න පුළුවන් ඒ වුණාට මං කියන්නේ මේ වඩා එතකොට කියන්න ඕනේ ඉතින් සිමිලර් දැන් අපි තෝරගත්තේ ජපුර කට්ටියනේ. ජපුර ෆැකල්ටි තුනන්නේ. එතකොට දැන් කිව්වොත් පේරාදෙනියේ මෙහෙම මේ ෆැකල්ටිස් දෙක මෙහෙම කට්ටියක් කිව්වොත් අපිට නිකන් ෂේප් එකේ ජෙනරලයිස් කරගන්න පුළුවන් නේද? ඒජ් එකයි යුනිවර්සිටි බෑග්ග්‍රවුන්ඩ් එකයි අනුව ඒ යන වෙනස් වුණාට. අන්න අර ඒ වගේ මාර වෙනසක් තියෙනවනේ එතන. ඒතර এডুকেෂන් පැත්තෙන් වෙනස් අර එතකොට කියන්න ඕනේ මේ ඒ අර වෙනස්කම් කියලා ඒක හින්දා ජර්නලිස් කරන්න බෑ කියලා.
ඒක තමයි එක්ස්ටර්නල් කිව්වේ. අවුලක් නැති වෙයි නේද? ගොඩක් අමාරු ගන්න නැති වෙයි නේ එච්චරට. ඒක තමයි අවුලක් නැති කියලා හිතනවා එච්චරම. ඒක තමයි මැඩම් කිව්වේ. ඒකින්ද බයස් ටික බලා ගන්න. ඒක හරි. හ්ම්. ඔව්. මොකද්ද quality of data කියන්නේ? ඒත් ඉතින් බයස් එක කිව්ව ඉතින් ඒකත් හරි නේද? එතෙන්ටත් ඒක එනවනේ. අනිත් එක true answers වැඩිනේ නේ. ආ. ඒකට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක since මේක sensitive topic එකක් හින්දා anonymous act එක හින්දා they are more likely to මේ give accurate responses වගේ මොකක් හරි. ආතු you can understand right? Okay. anonymous එක හරි අනිත් එක bias minimize කරගත්ත එක තව මොනවද තිබ්බද? ඒත් දැන් ඔව් ඒකෙන් අනිත් එක ඔයා කියන එකෙන් අපිට කියන්න පුළුවන් නේද මේ ඒක හින්දා අපිට 100 අර රෙස්පොන්ස් රේට් එක ගන්න පුළුවන් වුණා වගේ එකක්. නැත්නම් අපිට ඔය අපි non ඒකත් response quality එකට අදාළයි. අපිට හම්බුණානේ 10% උත් හම්බුණානේ අපිට. ඒක කියන්න පුළුවන් අපි මේ reps එක contact කරගෙන මෙහෙම specifically යාලට directly form එක යවුව හින්දා අපිට 100 response rate එකක් ගන්න පුළුවන් වුණා. ඒක හින්දා data quality එකට quality of data ඒකට අදාළයි නේද ඒ වුණාට? ඔව්නේ. ඔව්නේ. ඔව්. පොඩ්ඩක් ඉන්න සර්ච් කරගන්න තමයි. කියලා තමනාගේ පාඩි කරන මොනවද කියනවද? ආය මේක. මේකේ තියෙනවා මේ using a validated questionnaire වගේ question එක හොඳ වෙන්න එපා. quality and data එක. හරි. එතකොට මේ අපි අර පරණ literature මේ මත depend වෙලා depending on current available literature අපි මේ
validated questionnaire tool එකක් හැදුවා කියලා. ඒකෙන් data collect කරපු හින්දා මේ relevant information හරියට ගත්තා කියලා. එතකොට data quality එකක් තියෙනවානේ. ඊට පස්සේ අනිත් එක මේ අපිට incomplete answers ආවේ නැහැ කියලා කියන්න කොහොමද ඒක? ඒ කියන්නේ අපි check කරා කියලා කියන්නේ කොහොමද ඒක? ඒ කියන්නේ දැන් Google form එක වගේ නම් අර submit කරන්න බෑනේ incomplete නැතුව. අපේ එකේ මේ හිස්තැන් තිබ්බට අපි ඒවා ගත්තානේ. ඉතින් සමහර ඒවා tape එකේ fill කරලා. ඔද අපිට අපි මෙතන මුකුත් අර ඉන්වෝල් වුණා කියලා කියන්නත් බෑනේ. ඒක තමයි. අනිත් එක ඉතින් reps ලා ඔය ඔක්කොම check කරලා දෙන්නේ නැහැනේ. ඒක හරිම impractical නේ යාළුවා. ඒක කරන්නේ නැහැ. එතකොට ඉතින් ඒක කියන්න නැතුව ඉන්න ඕනේ. එහෙම නැත්නම් එතකොට අපි assume එයාලා assume කියන්නේ අපි කියන්න ඕනේ. ඉතින් එයා ඔක්කොම fill කරලා දුන්නා වගේ එකක් තමයි. ඔව්. ඔව්. ඒක තමයි. හෙලෝ ඔව්. hello. ඔව් ඒ මැඩම් කිව්වේ. ඔව් ඒක අපිටත් එක්ක තමයි කිව්වේ 100% respond එක ආවේ කොහොමද කියලා අනිවාර්යෙන් අහනවා කියලා. ඒ අනිත් එක reps ලාට directly මෙයාලට දීලා තිබ්බා. and ඒක යාළගෙම collect කරලා තිබ්බා. ඒකින්ද මේ එතන mix වෙන්න chance එකක් තිබ්බේ නැහැ. ඒකින්ද අපිට හම්බුණා කියලා. නැගෙන අපි අපේ ටාගට් එක උනේ 380 ගාන තමයි. එතන මේ 10% non register ඉන්නවා කියලා ඉතලා තමයි අපි මේ අපි කැල්කියුලේට් කරේ. හැබැයි අපි ඒ ඔක්කොම ටිකම ගත්තා කියලා තමයි කියන්නේ නේ අපිට. ඒ කියන්නේ non responders කියලා ගත්ත සෙට් එකත් අපිට respond කරා කියලා නේද? ඔව්. එතකොට 422ක් බෙදුවා කියලා තමයි රුවන්ත කියන්නේ. හරි ඉසිද මොකද මෙයාට අර මේ ටේබල් එකේ මම ඒක දාලා තියෙනවා. කෑලි කෑලි වලට බෙදලා calculated sample size for each faculty කියලා. මම බෙදලා තියෙනවා ratio එකත් එක්ක applied sciences වලට 111යි management 178යි ගාලා. ඒතකොට ඒ ගාන තමයි මම දීලා තියෙන්නේ. ඔව් එහෙම තමයි කියන්නේ. අයියෝ. එහෙම බොරුවක් වගේ තමයි දැන්. එහෙම. එතකොට data quality එකට ඒ ටික හරි. අනිත් එක මේ ආයි quality එකට කියමු මේ supervisor කියලා මොනිටර් කරගත්තා මේ එහෙම කියලා. ඇඩ්වයිස් කරා. අනිත් එක අනිත් එක ඒ කියන්නේ
මොකද? අහලා තියෙන ඉතින් ඕනේ ඒක අදාළ ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආ ආ නෑනේ අපි ඉතින් මොකද කරන්නේ? ඉතින් ඩේටා කලෙක්ට් කරන්න කලින් කියන්නේ ඉතින් පර්මිෂන් ethical clearance ඈ නෑ එහෙම එක ඊට පස්සේ අර ethical clearance අරගෙන පර්මිෂන් ගත්ත එක තමයි ආයෙ වෙනම ඇහුවොත් ඉතින් ඒ අරගෙන කියන්න දෙයක් නෑ ඉතින් ඔව් USJ නේ ස්ටල් සිටින් කියන්නේ අර අපිට ලේසියට කියලා කිව්වන කොහොමද නේද? ඔව් මේක තමයි ඉතින් අපේ පොපියුලේෂන් අපේ පොපියුලේෂන් ක්‍රයිටීරියා එකත් ඒ කියන්නේ ඒකත් හරියනවා. මේ ආය අපි අපේ කන්වීනියන්ස් හින්දායි how it helps කියලා මත් අහලා තියෙනවා. ඉතින් ටයිම් එක අපිට ගොඩක් ඉතුරුනා එකකින් හින්දා ඊට පස්සේ අඳුරන කන්ටැක්ට්ස් තිබ්බ හින්දා මේ රෙප්ස්ලා හැම කන්ටැක්ට් කරගන්න ලේසි වුණා. මේ ඌව නේද කියන්නේ අපිත් USJP අපි අර ඒ වගේ දැන් මේ ලොජිස්ටික්ස් පැත්ත දැන් අපිට නිකන් දුර යන්න ඕන නෑ දැන් අර සේතිරේම ගාල්ල එහෙම ගියේ අර ඒ වගේ යන්න ඕනෙත් නෑ ඔව් දැන් ඕක තමයි. තුම් කීපාරක් ගියා. එතකොට අර ළඟ එහා පැත්තේ අනිත් එක අපිට වෙනම ටයිම් එකක් හම්බෙන්නේ නැහැ ඩේටා කලෙක්ට් කරන්න ආෆ්ටර් ක්ලිනිකල්ස් ඇවිල්ලා මේ එක් කරන්න ඔව් පුළුවන් කන්ටැක්ට්ස් තිබ්බා මේ ඇන්ඩ් අපේ ටාගට් පොපියුලේෂන් එක එතන ඊසිලි හොයාගන්නත් පුළුවන් වුණා යම් ඔය ටික නේද මේන්ලිම කියන්න තියෙන්නේ. ඕනේ ටිකල් මොකද්ද ඊට පස්සේ ඊට පස්සේ ඒ කියන්නේ ethical clearance හම්බුණා කිව්වහම කියන්න අපි කලෙක්ට් කරගත්ත ethical clearance letter එකක් දෙනවනේ ඒ letter එක අරගෙන ඒකයි අනිත් එක ෆැකල්ටි එකෙන් දුන්නනේ අර මේ ෆැකල්ටිස් 3ට දෙන්න පර්මිෂන් ලෙටර්ස් එතකොට දෙකක් තියෙනවා ERC අර approval එකයි අර ෆැකල්ටිස් වලට පර්මිෂන් දෙන්න කියලා දුන්න ලෙටර්ස් 3ක් තිබ්බා ඊට පස්සේනේ අපි 3ට ගියේ වෙනම ඊට පස්සේ කියන්න මේ ඒවා අරගෙන relevant authorities මේ deans officerට ගියා එයාලගේ පර්මිෂන් ගන්න ඊට පස්සේ එයාලගෙන් පර්මිෂන් එක හම්බ වෙනකන් හිටියා. ඊට පස්සේ යාළුවගේ පර්මිෂන් එක හම්බුනම නේද ගත්තා. ඊට පස්සේ මොකද ටූල් එකක් කියන්නේ ඒක are they validated for the Sri Lankan population? ඒ ක්වෙස්චන් එක ගන්න අහන්න. ටූල් කියලාද? ඒ ටූල් කියන්නේ ක්වෙස්චන් එකට වෙන ස්ටඩි ටූල් කියන්නේ
වැලිඩේටඩ් කියලා නිකන් අර ක්වෙස්චන් එකේ වැලිඩේෂන් එක වගේ නේ. අන්න ඒක නිකන් ලංකාවේ පොපියුලේෂන් එක ගැලපෙනවද වගේ. ඉතින් අපි ගැලපෙන එකක් කියන්නේ ඉතින් ගැලපෙනවනේ ඉතින්. ඒක ඉතින් ලොකුට වෙනස්කම් දෙයක් තිබෙත් නෑ. yes yes ඒක අපි කතා කරානේ. කරන්න what were you expecting and inclusion criteria reason එකක් දන්නවනේ how did you select inclusion criteria ඒක අපි ඉතින් inclusion criteria. මේ කියන්නේ නේ කියන්නේ ඔය තමයි ඒජ් එකයි අපිට ඕනුනේ විලාපයක් අපි එතන කියමු මේ අපි තෝරගත්තේ faculties තුනයි years එකයි. ඒ දෙකට අදාළ දෙකක් කියවනේ. ඒ කියන්නේ we wanted to select 3 different fields එකක්. අනිත් එක මේ අපිට මේ ඇත්තටම අපි ෆස්ට් සෙකන්ඩ් තෝරගත්ත හේතුව මේ data collect කරන්න ලේසියි. මොකද 3 4 හොයාගන්න අමාරුයි ළමයි. මතකද? ඔව් ඒක කියන්න පුළුවන් නේද අර මේ ඩිපාර්ට්මන්ට්ස් කැඩෙන්නේ නැහැ හැබැයි ඒක සෙකන්ඩ් එක කියන්නේ නානේ නෑ නල ඉන්ටර්න් යනවා රිසර්ච් වලට යනවා. ඒතකොට මේ හොයාගන්න අමාරු වෙනකොට ඩිපාර්ට්මන්ට් වලට කැඩෙනවා හැම හින්දා. ඒක හින්දා මේ අපිට ඇත්තටම මේ ෆස්ට් and සෙකන්ඩ් ඉයර් ඔන් කැම්පස් ගොඩක් වෙලාවට ඉන්නවා. ඒක හින්දා අපිට රීච් කරන්න ලේසි මේ data collection වලට and මේ අපිට target population එකත් එකෙන් cover වෙනවා. මේ age එක. ඒ දෙකනේ ඉතින් inclusion එකේ තිබ්බේ currently studying අනිත් එක currently studying වෙන්න ඕනේ. එතකොට මේ currently first year second year female students are currently studying එතකොට put it into exclusion criteria අර reason එක මම කියන්නේ ඔව් ඒක හරිනේ නේ අපි දැන් කතා කරන්නේ. ඊළඟට හරි study population what other things should be considered to choose a population population කියන්නේ ඉතින් අරගෙන population කියන්නේ female undergraduates නේ. ඔව් නෑ what other things should be considered to choose a population කියලා හරි දෙනවා other things තමයි ඉතින් එකක් තමයි ඉතින් prevalence එක කොහොමද කියලා population එකේ දල වශයෙන් ඒ කියන්නේ නැත්නම් ඉතින් කළා වැඩක් නැහැ සාමාන්‍ය නිකන් මොකක් හරි එතන මෙතන කියන්න නේද what other things should be considered to choose a what other things කියලා කින්ද අපිල previous literature ගැන කියන්න බෑ මෙතන other things කියලා කියනවා නැත්නම් ඉතින් population එක මේ choose කරන්නත් ඇත්තටම කලින් literature නේ ඕන වෙන්නේ ඔව් ඕනේ ඕනේ ලිටරසි එක ඕන වෙනවා අනිත් එක මේ අනිත් එක අපිට යාළුව රීච් කරන්න පුළුවන් නැද්ද කියලා ඒ population එක easily data collect කරගන්න තරම් පුළුවන් population එකක්ද කියලා ඔව් අනිත් එක අනිත් එක අංක prevalence shape නේ නේද එතන ඒක තමයි ලොකුටම
what would have been the ideal population? Study population issues තියෙනවද කියලා අහනවා. Do you think your study population having issues? Huh. No. no. ඕවෙන් I think කියන්න පුළුවන් මේ ඊට වඩා broad මොනවද age range එකක් ගන්න තිබ්බනම් හොඳයි කියලා නිකන් 30 වගේ වෙනකන් ඒ වුණාට ඉතින් අපිට practically ඉතින් එහෙම හොයාගන්න අමාරුයිනේ. නිකන් 20යි 30යි අතර females ලා in Colombo වගේ එකක් ඉතින් කරන්න බෑනේ ඒක broad වැඩිනේ. and ඒක reach කරන්න අමාරුයි. ඒකින්ද ඒක ඉතින් ටික ideal වගේ එහෙම වෙනම් එහෙම කිව්වොත් අවුලක් නෑ නේද ඉතින්. ඒතකොට එක් කරේ නැත්යි කියලා අහන්න නෑනේ නේද ඉතින්. කොහොමද කියන්නේ ඒතකොට කියන්නේ අර මේ එහෙම කියන්න පුළුවන් ideal population එක ඇහුවොත් අපිට කියන්න පුළුවන් දැන් අපි ගත්ත female undergraduates නේ. ඔව්. female undergraduates in university අපේ university එකේ තියෙන්නේ කොහොමද තියෙන්නේ? ඔව්නේ. undergraduates අපි කියමු ඔයාලා හිතන්නේ මොකක්ද ඒකට කියන්නේ? ඒක තමයි බැලුවේ. females residing in නිකන් females between 20 to 30 of age residing in Colombo වගේ නම් හොඳයි වගේ එකක් කියන්න බැරිද? එහෙම හොඳයි ඉතින් ඒතකොට population size එක කොහොමද ලොකු වෙනවනේ ඉතින්. එහෙම ඒක නිකන් ideal වගේනේ පොඩ්ඩක් නිකන්. ඒ වුණාට ඉතින් ඒක අපිට feasible අර කරගන්න අමාරුයි. select කරගන්න අමාරුයි. ඒකින්ද අපි ඉතින් undergraduates ලා අපිට feasible and ඒකින්ද අපි undergraduates ලාට කිව්වේ. and මෙහෙම මේ ideal situation එකේදී 20යි 30යි ලොකු range එකක් හම්බ වෙනවා. දැන් අපේ එකේ 20 25 වගේ වෙනකම් තියෙනවා. එහෙම එකක් වෙනනම් කියන්න පුළුවන් ඉතින්. නේ? ඔව්නේ. රුවන්ත? ඔව්නේ. Do you think your study population have any issues කියලා කියවම මේ නෑ කියලා but කියන්නේ අපි literature review එකට අනුව අපි කියන්නේ අර ගොඩක්ම prevalence එක තියෙන්නේ 20 to 30 population පුළුවන්. කියන්නේ ගොඩක් හොඳයි කොළඹ වගේ ලොකු population එක 20 to 30 මේ age group එකෙන් වගේ ගන්න පුළුවන් වුණොත් ඉතින් එහෙම ගන්න බැරි වුණා කියලා කියන්න තමයි ඉන්නේ නේ. population එක අනිත් එක educated අය විතරයි ඉන්නේ. ඒ කියන්නේ නිකන් ඔව්. හැබැයි එහෙම වුණාම නිකන් අර හොඳයි වගේ එකක් එනවනේ. කියන්නේ හැමතැනම ඉන්නේ ඉඳලා. නැගෙන හැමතැනින්ම ඉන්න හින්දා ඒ කියන්නේ සාම්පල් එක හොඳයි වගේ නැද්ද නිකන් එතකොට? නේද අපේ සාම්පල් එක හොඳයි කියලා එතකොට නෑ අපේ population එකේ issues. ඔව් ඒකේ issues මොකද්ද මොනවද ඔයා හිතන්නේ කියලා. අපේ එකෙන් අර මේ දැන් garment factory workers ලා වගේ කට්ටිය represent වෙන්නේ නෑනේ. එතකොට නිකන් අර education level එක ගොඩක් ආවට always
අනිත් එක මේ ඔව් ළමයි හින්දා. ආ ඔව් ඕනේ. අපි ඉතින් අපි එතන කරෙක්ට් ගන්න හිටියනේ අපි බෙදන්න කියලානේ කිව්වේ. එතකොට යාළුවා එහෙම බිල් කරන්න පුළුවන් නේ. නැත්නම් එහෙම නැතුව like මේ population wise කිව්ව issue එක. අනිත් එක මේ S line වල ඉතින් represented නැහැනේ. කොහොමද යාළුවා study? ආ අනිත් එක ආයෙ මොනවද තියෙන්නේ කිව්වා? ඔව් එහෙම වුණොත් නිකන් අර නිකන් බයස් වෙනවා කියන දේ නෑ ලිසාලි කියන්නේ අර මොකද ඒකට කියනනේ ඉන්ෆ්ලුවන්ස් බයස් හරි මොකක් කරේ කියන්නේ අපි එයාලගේ අර ට්‍රූ එක එළියට එන්නේ නැහැ වගේක් වෙන්නේ නැද්ද එතකොට? ආ දැන් ඔව් අර ඒ වගේ වැඩක් වුණත් ඒ කියන්නේ කියන්න බෑනේ නේ. අර මතකද අර මේ අපි උඩ අර ස්කයි එකේ ඉද්දි කට්ටිය ඇවිල්ලා ඇහුවේ? අනිත් එක මේක මම දැන් සර්ච් කරා. එතකොට එකක් ආවේ මේ limited generalizability. දැන් මේක generalize කරන්න හරි අමාරුයිනේ. undergraduate කියන නිසානේ. එතකොට නිකන් whole population එකට females වලට generalize කරන්න අමාරුයි. එතකොට මේ specific කට්ටියට විතරයි generalize කරන්න පුළුවන්. ඔව්. එතකොට ඒක issue එකක්. ආ ඔව් ඒක තමයිනේ. ඔව් හරි. අනිත් එක මේ මෙයාලගේ අර දැන් population එකේ තියෙන female undergraduates නෑ. එයාලගේ අනිත් එක සමහර විට අර මේ topic එක sensitive හින්දා මොනවා වුණත් ඉතින් නිකන් stigma එකට නිකන් එයාලා එහෙම හරියට feel කරන්නේ නැති වෙන්න පුළුවන් නේද? හ්ම්. ඒකත් ඒක පොපියුලේෂන් එකත් එක්ක එතකොට ඒ කියන්නේ ඕන තැනකට ඒ ඕන පොපියුලේෂන් එකට ඒක නිකන් ට්‍රූ වෙනව නේද නැද්ද? ඔව් හැබැයිනේ female කට්ටියමනේ. හ්ම්. අරක තමයි මේන්ලි මේක ඔය ජෙනරලයිස් කරන්න බැරි එක තමයි නේද මේන්ලිම ස්ටඩි පොපියුලේෂන් එකේදී අපනේ පොඩ්ඩයි ඉන්නේ. අපි අර කලින් කියපු දේවලුත් ඕකටනේ ඕකට තමයි නිකන් එකතු වෙන්නේ. ඒ කියන්නේ අර ඔය ඔක්කොම ප්‍රශ්න එන හින්දානේ නිකන් අර ජෙනරලයිස් කරන්න බැරි වෙන එකක් තියෙනවනේ ඉතින්. මට හිතෙනවා ඒක කිව්වම මෙතන ඇති වෙයි කියලා නේ. ඒ කියන්නේ ඒක නිකන් අර මොකද්ද මේ limited generalizability එකයි education level එක. ඒ ටික තමයිනේ මේ representation. ඔව් කමන්න.
ඒ ටික shape නේ. Oh, what would have been the ideal formulation? idea කියන කතා කරා. How do you formulate a sample frame? ඒ මොකද? ඒ කියන්නේ අපි කොහොමද මේක තෝරගත්තේ කියන එකද? ඒ කියන්නේ frame එක ඒත් ආයි කියන්නේ නිකන් ඔය හැම එකෙම තියෙන්නේ අන්තිමට කරකල එකම ටික නේද වගේ නේ කියන්න තියෙන්නේ. Sample frame is a practical, actionable list or database of your entire target population from which you will draw your participants. ඒක අර අපි කියපු ටිකනේ. Or it bridges the gap between you want to study and who you actually have access to. අර අපි කිව්වේ නිකන් අර මේ population එකේ අර මොනවද කට්ටියගේ list එකක් අරගෙන මේ මේකේ තියෙන්නේ obtain a complete list of that population remove අර ඊට පස්සේ remove ineligible individuals අර exclusion එකේ වයින් කරලා ඊට පස්සේ අර frame එක ගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ remaining list එකෙන් sample එක randomly select කරනවා. ඒක තමයි sample framing කියන්නේ. අපි exclude කරන්නේ එතකොට එතන හුත් මොකද කියන්නේ? දැන් අපි exclude කරා කියනවනේ මේ අර dim අම්මා අම්මට සිරියනනේ. ඒක ගානක් කියන්නේ මෙච්චර කාලේ. මේ හිතන්නකෝ එයා ඇත්තටම එහෙම කරා නම් කොහොමද කරන්නේ කියලා. ඒක නිකන් ඔයා මොනවා හරි දෙයකට මොනවා හරි ගානවද කියලා වගේ අහලා නේ. දෙන්න බෑ. මොකද කරන්නේ ඒකට? හැබැයි එහෙම වෙන කරන්න දෙයක් වෙන විදියකුත් නෑ. අපරාධ නැත්තම් ඕක කොහොම වෙනවා කියලා ගානක් කියන්නේ නැත්තම් අපිට මේ උඩින් මොකක් හරි එකක් දාන්න අපි හිතමු ගොඩක් වෙලාවට එක මන් ඔතේ කියලා ඇහුවොත් ඉතින් මේ කියමු එහෙම මේ අපි කොහොමද රෙෆරන්ස් ඉන්ෆෝම් කරා මේ අපි මේව සිලෙක්ට් කරලා යවුවට පස්සේ මේ ඒක බෙදද්දී අනිවාර්යෙන් ඒක මේ අපිව ඉන්ෆෝම් කරන්න කියලා කිව්වා. ඒ වුණාට එහෙම ඉෂුව එකක් වුණේ නැහැ කියමු. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕකේ. එතකොට ෆ්‍රේමින් ගැන ඇහුවොත් ෆ්‍රේමින් කියන්නේ ඒක තමයි මේකේ තියෙන්නේ.
Eligible, the sampling frame was formulated using official list of female undergraduate students obtained from relevant faculties, and eligible participants were identified according to the inclusion and exclusion criteria, and final list served as the sampling frame. ඒක තමයි නිකන් එන්නේ. එතකොට මේ and we have informed the magistrates එහෙම මොනවද මේ if there are any dermatological conditions no if there are if someone is මොකද්ද having may prescribed medications for any conditions may අපිට එහෙම කියන්න කියලා but no one informed එහෙම එකක් so දැන් ප්‍රශ්නට තේරුණේ ඊට පස්සේ මට දැන්නම් බයගේ එතන ඊට මොනවා කියයිද දන්නේ නැහැ සුදිත් ඉන්නව නේද එන්න ඇනද තේප්නේ එතකොට පුරු ටික ගැලපෙනවනේ ඒටිය ලියාගන්න හිතන්න අවුලන්න ඊට පස්සේ අර කොහොමද එහෙම කියන්නේ ඔව් ඉතින් කැම්පස් ඇවිල්ලානේ තියෙන්නේ ඉතින් අර ඩෙමෝග්‍රැෆික් ක්‍රයිටීරියා වල නම් තිබ්බා ඉතින් ඒ වුණාට ඉතින් හැමෝටම ඒකේ තිබ්බ විදිහට ඉතින් 100% එන්න බෑ ඉතින් ඉතින් ඇත්තටම 100% එන්න බෑ සාමාන්‍ය සිම්පල් මෙසේජ් එකක් කියලා මේක තිබ්බේ මෙයාට ඉතින් ඊට වඩා පුළුවන් මං හිතන්නේ දැන් මේක ඇප්ලිකබල් වෙන්නේ නැත්තේ දැන් හිතන්නකෝ ස්ටේට් එක වගේ කරනවා නම් ඒකේ ගොඩක් බලන්න එපා සාමාන්‍ය දෙයක්වත් තේරෙන්නේ නැත්නම් ඒකෙන් බාද නිකන් 100% වගේ කියන්න පුළුවන් නේ මොනවාගේදග ඕ ඒකාල තිරුවන්නේ ඉරනේ නෑනෑ සාම්පල්ල සාම්පල් අන්ඩජ සාම්පල් එකත් එක්ක රිසටවලත් යන්නේ නැ ගැන ඔන්න ජෙනලයිස් පොපරේෂන ගත්තත්තා ලිසිරට්ක් ගැන වරන්න දැන් මේකේ රේට් එකක් ඇහුවොත් ඉතින් මේකේ 100% තමයි නියලි 100% කියලා කියන්නේ. මොකද ඕනම කෙනෙක්ට තේරෙනවා සාමාන්‍ය වාක්‍යයකට වඩා තේරෙනවා. නියලි මේ ඕක 100% මම නැතම අනේරි 100% තම අනේද ඒ කියන්නේ අපේ ඔක්කොම සාම්ප්‍රදායත් ඔක්කොම ඇවිල්ලා ගිහලා කියන්නේ 100% තමනේ oh it's 100% because මේ ඕලා යුනිවර්සිටි අන්ඩර්ග්‍රැජුවේට්ස් කියලා කියන්නේ. ඔව් මම දන්නේ මේ ඕක ගොඩක්ම ඇත්තට ගාමන්ට් වර්කර්ස් ඔව් ලගේ ඒක ඔය ඕක ඉන්වෝල්ව් ඕක අපෙන් අහන්න ඕක අපෙන් අහන්න අයියෝ ඔව්නේ එකම තමයි නේද ස්ටඩි සාම්පල් එක අර ලිට්‍රී එක තමයි ලිටර් ප්‍රීවියස් ලිටරේචර් මෙහෙම තියෙන්නේ ඒකට ඒක තමයි කියන්නේ සාම් yes පොඩ්ඩක් ඉන්න සාම්පල් එක කිව්වම ඔව් ඉතින් ෆීමේල් කතාවයි අන්ඩර්ග්‍රැජුවේට්ස් කතාවයි
ඊට පස්සේ අපේ සාම්පල් එකටමනේ අහලා තියෙන්නේ. ඊට පස්සේ මේ අපේ යුනිවර්සිටි එක තෝරගත්ත එකයි ඒකත් අපිට ඊසි කන්වීනියන්ට් එකයි ඊට පස්සේ ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් අර කලින් කිව්වේ ඔක්කොම ටික කරනවා නේද? ඒ ඔක්කොම ටික කිව්වනම් හරි. ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් තෝරගත්තේ මේ ඩේටා කලෙක්ට් කරන්න ලේසි. ඒකින්ද මේ සාම්පල් සයිස් එක තමයි සාම්පල් එක තමයි අපි තෝරගත්තේ. ආ. ඔව් ඉස්සෙල්ලම ෆීමේල් එකයි ඊට පස්සේ ඒජ් අර යං ඒජ් එකනේ අන්ඩර් ග්‍රැඩ්ස්ලා ඒකයි ඊට පස්සේ ඒ දෙක ඒ දෙක ලිට්‍රිව් එකේ තියෙනවා මැජොරිටි ප්‍රෙවලන්ස් එකක් තියෙනවා ඊළඟට මේ අපේ සාම්පල් එකේ අපි යුනිවර්සිටි සෙටින් එක විදිහට යුනිවර්සිටි මොකද අපේ යුනිවර්සිටි එක තෝරගත්තේ කන්වීනියන්ස් හින්දා ඊසි හින්දා මේ ඊට පස්සේ මේ ඒකෙත් 3 faculties use කරා to represent different fields ඊට පස්සේ first 2 years තෝරගත්තා මේ because it was easy to collect data මේ ඔව් එහෙම එකක් තිබුණේ ඔව් ඔව් 50% අපි ඒක කතා කරානේ ආ. අර තියෙන්නේ ඊට where did you use the study for p value what would be more suitable දැන් නයිස්. අපේ එහෙම එකක් තිබ්බේ නෑනේ අපේ අහන්නේ ඇයි ඔයාගේ p value එකක් 50 ගත්ත කියලා. ඇයි ඔව් ඔයා එතකොට hypothetical ඒ කියන්නේ අපේ මේකම අපේ ඒ කියන්නේ අපේ වෙන රටවල කරපේවා තිබ්බ කියලා කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ ඒජ් මේ ඔව් ඒකේ උත්තරේ කෙලින්ම අර මං අර මේකේ තියෙන වරහන් ඇතුලේ දාලා ඒක. calculation එකට යටින්. ඔව්. අර targeted population එකට and මේ specifically skin whitening වලට අදාළ ඒවා තිබ්බේ නෑ කියලා. හරිනේ ඒ කියන්නේ මේ P50 එක කතා කරා calculated sample size එක 384 නේ. ඒකට ඇඩ් කරා මේ 10% non responses. ඒකින්ද final 422 ආවා. ඊට පස්සේ එකම තමයි තියෙන්නේ. පුරිත් නැද්ද? එන sample sample size එක adequate එක. මොකක්ද කියන්නේ? අර මේකට හරි උත්තරයක් ගන්න මේ ඔය ෆෝමියුලා එක ඉතින් හදලා තියෙන්නේ මේ එහෙම adequate එකක් ගන්න තමානේ. නැද්ද ඉතින් නැත්තම් ඔක දාලා හදන්නේ නැහැ. මොකද?
මම හිතුවේ වංගායන් ලෙමිෂෝ වංගානේ ඔව් වංගයන් ලෙමිෂෝ වංගායන් ලෙමිෂෝ එල් එක නෑනේ එල් එක සයිලන්ට් නේ වංගායන් ලෙමිෂෝ මට මතක තියෙන්නේ මම තවත් ඉතින් පොඩ්ඩක් ආයෙ සර්ච් කරලා බලන්න. වංගයන් ලෙමිෂෝ. හරි. ඉතල මේක මේ මාගල වගෙන ඉවරයක් නෑ පුතුම් මම මම ඒක දාලා බැලුවා. එතකොට වැටෙන්නේ මෙහෙම කියන්නේ. හරිද? Yes, a sample size of 422 is adequate for this cross-sectional study as it exceeds the minimum required sample size calculated for the study population and provides sufficient power to estimate proportions with acceptable. දෙයක් ඕන කොහොම හරි මේ අර අපි දාන p value එකට sufficient වෙන විදිහට calculated sample size එකට මේ sample size එක මේ වඩා exceed කරනවානේ minimum requirement එක. කියන්නේ අපි ඉතින් මොකද්ද මේ ඔය කියන්නේ අර වංග and මිෂෝ equation එකට දාලා p50 මේ prevalence එක දාලා එතකොට minimum expected මේ sample size එකට වඩා වැඩියෙන් ඉතින් 422 තියෙනවා. ඉතින් මේකකින්ද adequate. මේ ChatGPT ගහපුවම එහෙම වැටුනේ. ඉතින් ඊට වඩා කියන්න දෙයක් නෑ. It's sufficient to enough estimated proportions කියලා කියන්නේ. ඊට අපි මේ මෙහෙම කතා කරන එකෙන් ඒ වෙලාවට ගිහිල්ලා කියන්න කොට ඔලුවට එනවා නැත්නම් ඉතින් ඕක මතක තියාගෙන යන්න බෑනේ ඉතින් නේ. ඔය ඒක කතා තමයි කරන මම කපාරවට ඉවරයි ඔව් ඒක තමයි අර කතා කරපු මොකක් හරි මතක තියෙන්නේ නැත්නම් පාඩම් කරගෙන ඕකේ ඊළඟ ඕකේ නැත්නම් sample size එක ඊට වඩා අඩු වුණොත් එම අපිට ඔය මේ prevalence එක හම්බෙන්නෙත් නැහැනේ p value එක හරියටනේ. අඩු වුණොත් එහෙම ඊට වඩා වැඩි වුණොත් අර බයස් එකත් අඩු වෙනවනේ ටිකක් නේද? එහෙනම් අපිට ඔතන කියන්න වෙන්නේ මේ අපි සාම්පල් සයිස් එක කැල්කියුලේට් කරන්න කලින් ලිටරචර් පාවිච්චි කරනවා කියලා කියන්නේ නැහැ. එතකොට දැන් ගොඩාක් ක්‍රියාවක් නම් එහෙම එතකොට ප්‍රිවලන්ස් ගොඩාක් අඩුයි. එතකොට ලොකු සාම්පල් සයිස් එකකට යන්න වෙනවා කියන එකනේ කියන්නේ නේ. අඩුයි නම් ප්‍රශ්නයක් නෑ වගේ එකක් නේ. ඔව් එතකොට අපි මේ කලින් ලිටරචර් වලට අනුව මේක 50% හැබැයි ඉතින් ගත්තේ 50% ගත්ත නිසා ඕනේ. ඒ කියන්නේ වැඩි වෙන්න ඉතින් අපිට ජෙනරලයිස් කරන 2 නේ නැත්තම් බයස් එක වැඩිනේ පොඩ්ඩක් ඉද්දි. අර රැන්ඩමයිසේෂන් උත් අඩුයිනේ. එතකොට අපි කියමු අර අපිට එක්ස්පෙක්ටඩ් ප්‍රෙවලන්ස් එක ගන්න
ඇඩික්වට් සාම්පල් සයිස් එකක් ඕනේ. ඊට වඩා අපි කියමු එතන මේ ඊට වඩා අඩු වුණොත් අවුල් යන විදිය කියමු. අපිට ඊට වඩා අඩු වුණොත් මේ it can cause මේ it can increase the errors occurred because of bias, selection bias, and reduces randomization. එහෙම වගේ මේ and sample size එක increase වෙන්න ඒක මේ මොකක්ද රුවන්ද කිව්වේ? accuracy එක generalization. අර statistical significance එක වැඩි වෙනවත් කියන්නේ. තව මේකත් කියන්න පුළුවන්. අර ඒක අර ටිකම තමයි ඉතින් representative ගතිය වැඩි කියලා ඉතින් එක අර variety එක වැඩි වෙනවා. මේ ටික තමයි. ඊට පස්සේ අර රසයක් තිබ්බනේ. ෂටර් ඔව් මට හරියට මතක නැහැ දෙවෙනි එක කියන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ දෙවෙනි එක කියන්නේ වැරදිලා accept කරන එක නේ. වැරදිලා reject කරන එක නේ. ඒ කියන්නේ ඒ ඒක කියන්නේ අනිත් නිකන් පැත්ත නෑ නේද? type 1 error එකේ තිබ්බේ ඒ කියන්නේ නිකන් හිතන්නකෝ p value එක නිකන් දැන් 0.05 ගන්න එක 0.04 තිබ්බා කියලා. එතකොට අපි රිජෙක්ට් කරන්නේ නෑනේ null hypothesis. sorry මේ null hypothesis එක රිජෙක්ට් කරනවානේ. එතකොට ඔව්. ඒ වුණාට ඒ වගේ වෙලාවකත් මේ null hypothesis එක රිජෙක්ට් කරන්න නැතුව ඉන්න එකනේ. ඒ කියන්නේ ඒකත් නිකන් අර සිග්නිෆිකන්ස් එකක් නෑ කියලා හිතන එක නේද ඒ වෙලාවට. ඒ කියන්නේ අඩු වෙලත් ඊට වඩා. ඔය type 1 එකේ කරන්නේ association එකක් තිබ්බත් ඒක ගන්න 2 එකේ නෑ කරන්නේ association එකක් නැති එකක් අපි association ගන්න කියලා එක. ගන්නවා. ගන්න ඔව්. ඔව්. එතකොට මේක අහන්නේ ඒක අපි වැරදිලා දෙයක් association එකක් විදිහට ගන්න එක ගැන අහන්නේ. Error that can occur due to less sample size. Type 2 error. අර මේ දැන් මේ අර ඔය මම අර කලින් අර sample size එක effect වෙනවද කියලා අහපුවාම ChatGPT එකේ ඒකේ දාලා තිබ්බ ඒකේ එව්වා මේ ඒකේ දැටුණා statistical significance කියලා. ඒකේ යටතේ ආවා මේ small samples මේ miss real associations කියලා within brackets type 2 error කියලා. ඒකනේ මම අහලා තියෙන්නේ. ඒ කියන්නේ sample size එක පොඩි වෙන්න බොරු associations පෙන්නනවා. එතකොට ඒක තමයි අහන්නේ ඔතන. ඒකට ඉතින් ඒ කියන්නේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ කියන්න තියෙන්නේ අනේ මන් දන්නේ.
එච්චරයි ඉතින් ඔක ඇහුවොත් කියන්න දන්නේ මම නම් එච්චරයි කියන්න දන්නේ. දැන් අපිට එහෙම දෙයක් ඉතින් අඩුවුණොත් වෙන්න පුළුවන්. ඔව්. අපිට ටයිප් 2 එරර් එක අපි ගත්ත එක හරියද? ටයිප් 2 එරර් එක කියන්නේ මම වැරදිද අනිත් පැත්තේ? නෑ හරියට. නෑ හරියට. හරිනේ. නෑ ෆෝල්ස් නෑ. ඇක්සෙප්ටඩ් කියලා ඇක්සෙප්ටඩ් කියන්නේ නෑ නෑ ටයිප් 2 එකේ ඒ කියන්නේ අර 0.0 ෆයිල් වලටත් වඩා වැඩි ඒත් අපි ඒක හරි මේ එකක් කියලා ගන්න එක තමයි. ඔයා කිව්ව එක හරි. හරිනේ. එහෙනම් මේකේ තියෙන ඉතින් Viva එකට type 2 error occurs when we fail to reject the null hypothesis even though it is false. හ්ම්. Meaning a true association is not detected, often due to insufficient sample size or low statistical power. එහෙනම් ඉතින් දැනගන්න ඔව් ඒක තමයි. එහෙනම් හරියට හරි. ඒ කියන්නේ ඒ වගේ එකක් එතකොට ටයිප් 2 එරර් එකක් නේ අපි ඒකෙන් ඉන්නේ. ඒකෙන් ඉන්නේ. ඔව්. එතකොට අපිත් ඉතින් එහෙම වුණොත් ඔව්. ඔය කිව්වනේ ඉතින් ඊමේල් අර කට්ටිය ගන්නයි බලන්න. ස්ටැටිස්ටිකල් පවර් කියලා ඒත් අරකම තමා. ඒ කියන්නේ ඒක කියන්නේ the probability that your study will correctly detect a through effect or through association. ඒ කියන්නේ අර මේකනේ internal validity වගේනේ. කොහොම හරි කියන්නේ කොච්චර දුරට මේක පවර්ෆුල්ද වගේ නිකන් කොච්චර significant statistically powerful ද කියලා. එතකොට ඒක තියෙනවා what ඒ කියන්නේ ඒකේ කියන්නේ whether if there's a real association කියලානේ. එතකොට what affects study power කිව්වොත් sample size එක අර අපි කලින් කිව්වනේ වැඩි වෙන්න statistical power එක වැඩි. ඊට පස්සේ alpha කියන්නේ මොකක්ද? ඒක දන්නේ නැහනේ. less variability අනේ මම දන්නේ ඒව දන්නේ නැහනේ උනාට. මේවා ස්ටැට් වගේ මේක අපි දන්නේ නැති ඒවා වගේ තියෙන්නේ. අය variability එක අඩුයි කියලා කියනවා. දෙකක් විතර මතක තියාගන්න වෙනස් කර. sample size එක කොහොමද මතකයිනේ. අනිත් එක මේ ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ මේ ගොඩාක් variable නැති වුනහම හරි associations බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ data variability. ඒක හරි. ඊට පස්සේ හොඳ study design quality එක කියන්නේ මේ හරි tools පාවිච්චි කරොත් ඒකනේ. ඒ තුන මතක තියාගන්නනේ. බුද්ධි
ඔව්. හරි. ඕනේ. මාතු? මාතු මට මෙසේජ් එකක් කියලා. එයාට කරන්ට් නැල්ලු. හෙලෝ. හා මේ එහෙනම් මාතුරත් මේක යවන්න වෙන්නේ නෑ. එයා මට එවලා යාට මේ ඉන්ටර්නෙට් නැහැ මං හිතන්නේ. මාතුට ජොයින් වෙන්න බෑ. ඒක තමයි හැබැයි අර මාතු එහෙම අහගෙනත් ඉඳලා ලියත් ගන්නවනේ නේද? නිකන් එයා ජොයිනුත් වුණානේ මට නිකන්. මොකද කියන්නේ මං අහලා බලන්නද? ඔව්නේ. එහෙනම් එතන ස්ටඩි ටූල් එකේ ටික ඉවර කරලා ඉවර කරමුනේ. ඕනේ. හා. ඔව් මං ඉන්නවා යට මේකේ. බලන්න. හරි කියන්නද? mean than medium කියන්නේ අපේ එකේද? ඔව්නේ ඉතින් අපි කියමු ඉතින් normal distribution එකක් වගේ තිබ්බනම් ඉතින් mean එකනේ use කරන්නේ. හා. ඔව් අපි ඒක කතා කරන්නේ. අනිකනේ අර කතා කරේ. අර මේ internal validity කියන්නේ මේ ඔව් bias නේ. ඔව් and external validity එකත් වැඩි වෙනවා මොකද generalizability වැඩි වෙන නිසා. හැබැයි මේකේ අහන්නේ O කියලානේ. what increases its small sample size නේ. small sample size එකත් එක්ක increase වෙන්නේ. increase වෙන්නේ නෑ. අඩු වෙනවනේ දෙකමනේ. ඔව් ඒක අඩු වෙනවා දෙකම. ඊට පස්සේ what happens with small sample size දෙකම මේ අඩු වෙනවානේ. අර මේ එතන ඉන්නවද කියපාන. ඒ කියන්නේ sample size එක පොඩි වෙන දෙකම අඩු වෙනවානේ. ඔව් ඒක තමයි. මොකද
ඔව් මොකද මිනිමම් ගාන කොහොමත් තියාගන්න ඕන හින්දානේ. එතකොට කියමු මේ to reach the මේ minimum required calculated sample කියන්නේ. ඊට පස්සේ ආ එහෙම නෑනේ. එහෙමත් නෑනේ. අපිට අවුලක් නෑ. යාළුවගේ කියන්නේ type 2 එකක් තියෙන්න පුළුවන් කියලානේ. ඔව්නේ. ඔව් ඉතින්. ඕනේ. එහෙම කරා නම් ඉතින් හොඳට කරන්න පුළුවන් එකනේ. අර ක්ලස්ටර් කියන එකද ඔයා කියන්නේ? මට හරියට මතක නෑ ක්ලස්ටර් එකේ මොකක්ද වෙන්නේ. අර අපේ ඒව තෝරගන්න ඕනේ ප්‍රශ්න එකේ වගේ. එක එක තෝරගන්න. ඊට එතනත් ස්ට්‍රැටිෆිකේෂන් යන්නේ තියන්නනේ. ක්ලස්ටර්ස් නේ. හරි හරි. ඔව්නේ. අපෙන් අර නිකන් එයාලා හයිපොතෙටිකල් හදලා එතකොට අහන ඔය වගේනේ. මෙහෙම කරනවා. බරපතල දෙයක් අහන්න නැති වෙයි ඉතින් සාමාන්‍යනේ. ඊට පස්සේ ටී ටෙස්ටිං එකත් උනා කරමු. ටී ටෙස්ටිං අපි කරේ නැහැ. ඒක කරන්න දෙයක් නැහැ ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ අපි පයිලට් ටෙස්ට් එකක් කරේ නැහැ. මට තිවානද කතා කරලා ඇහුවා මම හිතන්නේ එයා ඩිස්කස් කරද්දී ආපු එකක් වෙනද එයා කිව්වා මේ එහෙම එකක් ඇහුවොත් ඉතින් අපි කරා කියනවාද ඉතින් අපි පොතේ ලිව්වෙත් නැහැනේ එහෙම කරෙත් නැහැනේ එහෙම කරේ නැහැ කියලා කියමු කියලා. අවුලක් වෙන්නේ නැති අපි කරේ නැහැ. ඒ කියන්නේ එයාලක බලන්නේ පොඩ්ඩක් අරගෙන ටෙස්ට් කරලා දාලා යනවා නිකන්. ඔන්න රෙස්පොන්ස් එකක් තියෙනවද වගේ. එහෙම ඉතින් ඒක අවුලක් නැහැ නිකන්. ඒක ඇයි කරේ මේක මොනවද හාතෙන් ප්‍රී ටෙස්ටිං what is a pre test and how did you do that අපි කරේ නෑ ප්‍රී ටෙස්ට් එක කියන්නේ මොකක්ද කියලා අහුවොත් මේ අපි සිලෙක්ට් කරලා පොඩි sample size එකකින් ටික ඒ කියන්නේ ස්මෝලර් ප්‍රොපෝෂන් එකකට ඒක දීලා බලනවා කියලා තමයි කියන්නේ මම ඒක හරියට දන්නේ නෑ ඒක තියරි මොකක් පාර්ට් එකක් තිබ්බ නේද මොකක් හරි පයිලට් ස්ටඩි කියලා
hello hello इसके क्या है एकदम हम ऐसे कॉल ले कुछ करता वे अयो වැඩ උන්නේ නම් කට්ටියත් නැහැ බිස්නස් නැහැ අපරාධ ඔව් අපරාධේ වම් බොරුවට බලවංගෝ ඒ දැන් නවත්තමුද නම්බ ඔව් ඒ මම මේ කෝල් එක තාම කරන්නේ නැහැ මේ මැසේජ් එක තමයි නෑ ඩිලී වෙන්නේ ඒ නෑ මුදරුම් බහ හරි බයි ගුඩ් නයිට් බයි